ආදරණීයම දවසක්. අද කතාව පිටරට සල්ලි. එහෙම කරන්නේ කොහොමද? ඕක ගෙවා ගන්න බැරුව සින්න වුණොත් එහෙම මේ කෙල්ල කොහේ යන්නද? අක්කව බන්දලා දෙද්දි අපි පොරොන්දු වුණා මේ ගේ අක්කට දෙන්න. මේක අක්කගේ ගෙදර. අක්කා මේ ගෙදර හිටපු දෙන්. උඹ වෙනම ගෙයක් හදාගෙන යමන් ඉක්මනට. මොනවද අම්මා කියන්නේ? මේක හැදුවේ මම එවපු සල්ලි වලින්නේ. අම්මා කිව්වේ මේ ඉඩම මගේ නමට ලියනවා කියලානේ. අවුරුදු 10ෙම මම පිටරටක දුක් විඳලා හොයපු සල්ලිනේ මේකට යට කරේ මම. මං දැන් කොහේ යන්නද? රකිත කියවන් ගියේ හුඟක් කලබලයෙන්. මොකෝ උඹ ළඟ තව රට සල්ලි නැතුව අය ගෙවල් හදන්න? එහෙම නැත්තම් තව අවුරුදු 5ක් රට ඵලයන්. අම්මා කිව්වේ කිසිදු ගාණක් නැතිවමයි. රකිතට ඉගෙන ගන්න උනන්දුව තිබුණට ඒ හැටි දක්ෂකමක් නොතිබුණ නිසාම සාමාන්‍ය පෙළින් ඔහුගේ ඉගෙනීම අවසන් වුණා. රකිතගේ පවුලේ අක්කයි රකිතයි අම්මයි තාත්තයි. අක්කා ඉගෙන ගන්න දක්ෂ නිසා තාත්තගේ තිබුණ ඉඩමකුත් විකුණලා අක්කට දිගටම ඉගැන්නුවා. තාත්තා ඩ්‍රයිවිං රස්සාවක් කරලා තමයි රකිතලාට ඉගැන්නුවේ. කන්න අඳින්න දුන්නේ. අක්කා ඉගෙන ගන්න අතරේ තාත්තගේ බර ටිකක් හරි කරට ගන්න හිතන් රකිත එක ජොබ් කරා. මාසෙකට කීයක්ම හරි හොයාගන්න නිසා ඒකෙන් අක්කගේ වියදම් වලටත් කීයක් හරි දෙන්න ඔහුට පුළුවන් වුණා. අන්තිමට ගාමන්ට් එකක වැඩ කර කර ඉන්නකොට යාළුවෙක් මාර්ගයෙන් රකිතට කොරියන් විභාගය ගැන දැනගන්න ලැබුණා. දුප්පත් කෙල්ලෙක් වුණ මෙතුලිත් ගාමන්ට් එකේ වැඩට ආවේ එයාගේ දෙමාපියන්ට දායාද දෙන්න තරම් වත්කමක් නොමැති නිසා. රකිතට කොරියන් විභාගය ගැන කීව යාළුවා තමයි මෙතුලි. සතියට දවස් කීපයක් තිබුණ කොරියන් පන්තියට යන්න රකිතට සල්ලි දුන්නේ මෙතුලි උදේ ඉඳන් රෑ වෙනකන් මැෂින් එකත් එක්ක ඔට්ටු වෙලා. ඒ වෙනකොට මේ දෙන්න අතරේ ආදර සම්බන්ධයක් ගොඩ නැගෙමින් තිබුණේ. මෙතුලි මේ හැම දේම කරේ දෙන්නගේ අනාගතය වෙනුවෙන් කරන දේවල් කියලා හිතමින්. රකිතට මුලින්ම රට යනකොට අවශ්‍ය බඩු ටික ගන්න සල්ලි හොයලා දුන්නෙත් මෙතුලි. ඒ වෙනකොට එයා බැංකුවෙන් ලෝන් එකක් දාලා තිබුණේ එයාලගේ ගේ හදන්න කියලා. ඒකෙන් තමයි රකිතට අවශ්‍ය දේවල් ගන්න සල්ලි දුන්නේ. රකිත තාත්තගෙන් සල්ලි නොඉල්ලුවේ අක්කගේ වියදම් එක්ක එයා උපරිමේටම හෙම්බත් වෙලා හිටපු නිසායි. මෙතුලි රකිතයි එකම වයසේ. මෙතුලිත් සාමාන්‍ය පෙළින් පස්සේ ඉගෙනීම අතෑරලා තියෙන්නේ නංගිටයි මල්ලිටයි උගන්වන්න තාත්තට හයියක් වෙන්න හිතාගෙන. රකිත රට ගිහින් ගත්ත පළවෙනි පඩියෙන් තාත්තටයි මෙතුලිටයි දෙන්නටම සල්ලි යවුවා. තාත්තට වැඩට නොයා ගෙදර ඉන්නයි කීවෙත් තවත් තාත්තව මහන්සි කරවන්න ඕන නැති නිසා. මෙතුලි නම් කීවේ එයාට යවපු සල්ලිත් ගෙදරට දෙන්න එයාගේ පඩිය එයාට ඇති කියලයි. ඒත් රකිත දිගටම දෙපැත්තටම සල්ලි යවුවා. හැම දේම හොඳින් සිද්ධ වුණා. මෙතුලි හරි ආදරණීය ඉවසිලිවන්ත ගෑනු ළමයෙක්. අවුරුද්දක් වගේ වෙනකොට රකිතගේ ආදායම තවත් ටිකක් වැඩි වුණා. රකිත තාත්තට කියලා ගේ හදන්න පටන් ගත්තා. අක්කගේ ඉගෙනීමේ වැඩවලට තාත්තගේ ඉඩම විකුණපු නිසා අම්මගේ ඉඩමේ තිබුණ ගේ ලොකු කරලා හදමු කියලා යෝජනා කරේ අම්මමයි. කවද හරි ඉතින් ගේ පුතාටනේ අම්මා කිව්වේ එහෙමයි. ඉඩම තිබුණේ අම්මගේ නමට වුණත් රකිත අම්මව විශ්වාස කරා. එතකොට අක්කගේ රකිතගේ කියලා වෙනසක් තිබුණේ නෑ. මහ ගෙදරනේ කියලා ඒක ලොකු කරලා හදන්න අම්මට සල්ලි එව්වා. මාස 3-4ක් යනකොට ගේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණා. ගේ වැඩත් ඉවර නිසා ගෙදරට කනබොන වියදම් අම්මගේ බෙහෙත් වලට එක්ක සෑහෙන මුදලක් විතරයි රකිත ගෙදරට යව්වේ. මොකද ඒ වෙනකොට රකිතට ගෙදර අය ගැන නරක ආරංචි කීපයක් කන වැටිලා තිබුණා. ඒ රකිතගේ අම්මා සල්ලි වලින් උමතු වෙලා කියලා. ඒ කතාව ඇත්ත කියලා ටික ටික තේරෙන්න ගත්තේ හැම මාසෙම මොකක් හරි කියලා වැඩිපුර සල්ලි ඉල්ලන නිසා. අක්කට පාටි එකක් මේ මාසේ වෙඩින් එකක් අලුතින්ම සාරි ගන්න ඕනි. මං පන්සලේ බුදු කුටියක් හදන්න 50000ක් දෙන්න පොරොන්දු වුණා. එහා ගෙදරට කාර් එකක් අරන් රකිත මටත් පන්සල් යන කාර් එකක් අරන් දියන්කෝ. මේ සැරේ යාපනයේ යන ට්‍රිප් එකට මාත් නැති බැරි එක්කෙනෙකුට යන ගමන් ගාස්තුව සම්මාදම් කරන්නම් කිව්වා.
උඹ එවන සොච්චන් ගානින් කන්න බොන්න බෑ දැන් බඩු හරි ගණන් වැනි නොයෙක් කතා කියමින් සල්ලිම විතරක් ඉල්ලන්න කතා කරන අම්මෙක් වෙන්න පටන් ගත්තා ඇය. කිසිම දෙයක් නැතුව හැදුන රකිතට දැන් විඳින ජීවිතේ දාහෙන් සම්පතක්. මේ රටට වෙලා Tamanගේ කියලා කවුරුත් නැතුව ගෙවන ජීවිතේට පොඩි හරි අස්වැසිල්ලක් උනේ තාත්තයි මිතුලි. අම්මගේ මේ කල්කිරියාව නිසා ඇයව ටිකෙන් ටික ඈත් වෙන්න ගත්තා. වෙන කොල්ලොන්ගේ අම්මලා උන්ට කෝල් කරාම අහන්නේ පුතේ ඔයා හොඳින් නේද කියලා. හැබැයි රකිතගේ අම්මා කෝල් කරාම කියන්නේ සල්ලි ටිකක් දාපන් රකිත එවපු සල්ලි ඉවරයි කියලා. ඒ වෙනස හොඳටම දැනුන නිසාත් ඒ වෙනකොට අක්කට රජයේ ජොබ් එකක් තිබුණ නිසාත් රකිත අම්මගේ තාත්තගේ වියදමට විතරක් මුදල් දාන්න පෙළඹුණා. ඒක ගත්තේ අම්මා දහසක් ආඩපාලි කියමින්. මෙතුලිටත් මුදලක් යවලා ඉතුරුව රකිත තැන්පතුවක තැන්පත් කළේ අනාගතයේ උදෙසා. අවුරුදු 10ක් කොරියන් ඉඳලා රකිත ලංකාවට ආවේ ගේ හදලා තියෙන නිසා ඉතුරු කරගත්ත මුදලින් පොඩි වැඩ ව්‍යාපාරයක් පටන් ගන්න අදහසින්. ඒකට යම් මුදලක් මදි වුණ නිසා රකිත අම්මට කිව්වා ගේ ඔප්පුව තියලා ලෝන් එකක් ගමු මාස 6කින් විතර ගේ බේරන්නම් කියලා. එහෙම කිව්වම තමයි අර ගේ ගැන අක්කගේ අයිතිය අම්මා කතා කරේ. මෙතුලිට පින් සිද්ධ වෙන්න ව්‍යාපාරේ පටන් ගන්න සල්ලි දුන්නා. සල්ලි කොහෙන්ද ඇහුවා මෙයා කිව්වේ මෙහෙම කතාවක්. කාත් කවුරුත් නැතුව පිට රටකට වෙලා ඔයා මහන්සියෙන් හොයලා එවන සල්ලි මට වියදම් කරන්න හිතුන්නේ. ඒක වෙනම පොතක දාලා ඉතුරු කළා. ඔතනින් ලක්ෂයක් විතර මං ගත්ත රකිත මල්ලිගේ වැඩකට. මං ඒකත් ඉක්මනට ඔයාට දෙන්නම්. දිගු සුසුමක් පිට කරමින් ඇයව තමා වෙත ඇද තුරුළු කරගත් රකිත සිතිවිලි අතර අතරමං උනේ පිට රට සල්ලි හිතු මනාපෙට වියදම් කරන අය අතර ඒවා හරි පරිස්සමට වියදම් කරන අයත් ඉන්නවා යයි සිතමින්.